ආයිබෝවන්. අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ අපේ ගෙවල් වල සාක්කුවේ අත්බෑගේ නිතරම තියෙන අපිට බොහොම හුරුපුරුදු වේදනානාශකයක් ගැනයි. ඒ තමයි පැරසිටමෝල්. හැබැයි මේක නිකම් බෙහෙත් පැත්තක් ගැන කතාවක් නෙවෙයි. මේක පිටිපස්සේ තියෙන අපි වැඩි නොදන්න විද්‍යාත්මක ඇක්ත සහ සමහර වෙලාවට හැංගිලා තියෙන අවදානම් ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්නයි අද අපි මේ සූදානම් වෙන්නේ. හරි මේ විග්‍රහය අපි ඉදිරියට ගෙනියන්නේ මෙහෙමයි. මුලින්ම මේ එදිනෙදා වේදනා නාශකය ගැන කතා කරමු. ඊළඟට පැරසිටමෝල් ඇඟේ ඇතුලේ වැඩ කරන්නේ කොහොමද? මේකේ තියෙන දරුණු අතුරු ආබාධ මොනවද? දිගු කාලීන අවදානම්, ලෝකේ පුරා වාර්තා වෙන විෂවීමේ සිදුවීම් සහ අවසාන වශයෙන් මේක කොහොමද ආරක්ෂිතව පාවිච්චි කරන්නේ කියන කරුණු අපි එකින් එක සාකච්ඡා කරමු. පළවෙනි කොටස එදිනෙදා භාවිතාවන වේදනා නාශකය. ඇත්තටම ෆාමසියකින් කිසිම රිසිට් එකක් නැතුව ලේසියෙන්ම ගන්න පුරුවන් නිසා අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේක කිසිම හානියක් නැති සරල බෙහෙතක් කියලා නේද? හැබැයි අපි අපේම අහගන්න ඕන වැදගත්ම ප්‍රශ්නයක් තියෙනවා. ලෝකේ වැඩියෙන්ම පාවිච්චි වෙන මේ වේදනා නාශකය ඇත්තටම 100%ක්ම ආරක්ෂිතද? අපි හිතන තරම්ම ඒක සරලද? ලක්ෂයක්. ඔව් හරියටම ලක්ෂයක්. ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් හැම අවුරුද්දෙම පැරසිටමෝල් විෂවීම් නිසා වස 20 පාලන මධ්‍යස්ථාන වලට ලැබෙන ඇමතුම් ප්‍රමාණය තමයි මේ. මේ සංඛ්‍යාව දිහා බැලුවම අපිට හොඳටම තේරෙනවා මේ සරලයි කියන බේත් පෙත්තේ හැංගිලා තියෙන අවදානම කොච්චර ලොකුද කියලා. දෙවනි කොටස පැරසිටමෝල් ඇත්තටම ක්‍රියා කරන්නේ කොහොමද? දැන් අපි බලමු මේ අවදානම ඇති වෙන්නේ කොතනින්ද කියලා. මේක හරියටම තේරුම් ගන්න නම් බෙහෙත් පෙත්ත බිව්වට පස්සේ අපේ ඇඟේ ප්‍රධානම කර්මාන්ත ශාලාව වෙන අක්මාව ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. මෙන්න මේකයි වෙන්නේ. අක්මාව ඇතුලේ පැරසිටමෝල් ජීර්ණය වෙද්දී 1/5ක විතර පොඩි ප්‍රමාණයක් වෙනස් විදිහට ප්‍රතික්‍රියා කරලා NAPQI නැත්නම් NAPQI කියන අතිශය විෂසහිත අතුරුඵලයක් නිපදවනවා. අපේ අක්මාව කොච්චර අපූර්ව රසායනාගාරයක් වුණත් සමහර වෙලාවට බෙහෙතක් ජීර්ණය කරද්දී මේ වගේ භයානක අතුරුඵල හැදෙන්න පුළුවන්. මේ ක්‍රියාවලිය පියවර 3කින් අපිට තේරුම් ගන්න පුළුවන්. අක්මාව පැරසිටමෝල් බින්ද හැලෙනවා, ඊළඟට අර විෂ සහිත NAPQI හැදෙනවා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. අපේ ඇඟ ස්වභාවිකවම මේකට ලෑස්ති. අක්මාවේ තියෙනවා ග්ලූටතයෝන් කියලා රසායනිකයක්. අන්න ඒකින් අර හැදුන විෂ ක්ෂණිකවම උදාසීන කරලා අපේ ඇඟ බේර ගන්නවා. ඉතින් මෙතනදී එන භයානකම ප්‍රශ්නේ තමයි මේක. මොකක් හරි හේතුවක් නිසා අක්මාවේ තියෙන මේ ග්ලූටතයෝන් තොගය ඉවර වුණොත් මොකද වෙන්නේ? අන්න එතකොට අර විෂ රසායනිකය කෙලින්ම අක්මාවේ සෛලවලට පහර දෙනවා. ඒකෙන් අක්මාව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙන්න, ඒ කියන්නේ උග්‍ර අක්මා සෛල මිය යාමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් බලනු අපේ අක්මාවේ මේ ආරක්ෂක පෞර බිඳ වැටෙන්න බලපාන දේවල් මොනවද කියලා. විශේෂයෙන්ම අධික ලෙස මත්පැන් පානය කිරීම. මේකෙන් ග්ලූටතියෝන් ප්‍රමාණය වේගයෙන් අඩු වෙලා විෂ නිපදවීම වැඩි කරනවා. ඒ වගේම निराහාරව ඉන්න එක, සමහර ඖෂධ වර්ගයක පැරසිටමෝල් මිශ්‍ර වෙන්න එක වගේම අපි නොදැනුවත්වම සෙම්ප්‍රතිශ්‍රේමයට බොන එක જાතිය බෙහෙත් වලත් පැරසිටමෝල් තියෙන්න පුරුවන් නිසා එකපාර ලොකු මාත්‍රාවක් ඇඟට ගිහින් මේ විෂවීම වේගවත් වෙන්න පුරුවන්. තුන්වෙනි කොටස දරුණු සහ දුර්ලභ අතුරු ආබාධ. හරි අපි දැන් වෛද්‍ය විද්‍යාත්මක පැත්තට හැරිලා බලමු ඇත්තටම ශරීරයට මේ විෂවීමක් වුණාම හෝ අහිතකර ප්‍රතික්‍රියාවක් ආවම පිටටට පෙන්වන්න තියෙන ලක්ෂණ මොනවද කියලා. මේ දේවල් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුරුවන්. එකක් තමයි මාත්‍රාව වැඩිවීම නිසා අක්මාවට වෙන හානිය. මේකෙන් කහ වුණ, වකුගඩු අකර්මණ්‍ය වීම වගේ දේවල් වෙන්න පුළුවන්. අනෙක තමයි SCRS එහෙමත් නැත්නම් දරුණු සමය ප්‍රතික්‍රියා. මේවා හරිම කලාතුරකින් එන දේවල් වුණත් මාරාන්තිකයි. භයානකම දේ තමයි මීට කලින් ඕන තරම් පැරසිටමෝල් බීලා තිබුණත් මේ සමය ආසාදනය ඕනෑම අලුත් වතාවක හදිසියෙම මතුවෙන්න පුරුවන්කම තියෙනවා. හතරවෙනි කොටස දිගුකාලීන සෞඛ්‍ය අවදානම්. පැරසිටමෝල් වලින් එන අවදානම තියෙන්නේ එකපාරටම ලොකු මාත්‍රාවක් ගත්තොත් විතරක් නෙවෙයි. විශේෂයෙන්ම වයසට යද්දී දිගුකාලීනව මේක පාවිච්චි කරනකොට එන බරපතල සෞඛ්‍ය ගැටලු ගැන දැන් අපි අවධානය යොමු කරමු. මෑතකදී එංගලන්තයේ සිදු කළ ආර්ථ්‍රයිටිස් කෙයා ඇන්ඩ් රිසර්ච් කියන දැවන්ත අධ්‍යයනයකින් අවුරුදු 65ට වැඩි පුද්ගලයන් දස්දහස් ගණනකගේ දත්ත පරීක්ෂා කරලා බැලුවා. ඒකෙන් පැහැදිලිවම ඔප්පු වුණා දිගුකාලීනව මේ වේදනා නාශකය පාවිච්චි කරන එක කිසිසේත්ම සැහැල්ලුවට ගන්න හොඳ නැති කාරණයක් කියලා.
මේ දත්තවල තියෙන අපිව පුදුම කරවන කාරණය තමයි මේක. හන්දිපත්‍රුදාව වගේ දේවල් වලට දිගටම පැරසිටමෝල් බොන අයට ආමාශය තුවාල, හෘදයාබාධ, අදිරුධිර පීඩනය වගේම කාලාන්තරයක් තිස්සේ පවතින වකුගඩු රෝග හැදෙන්න තියෙන අවදානම ගොඩක් වැඩි. ඒ කියන්නේ මේක తాවකාලික වේදනාව නැති කලාට වෙනත් ලොකු ලෙඩ ගොඩකට අතවනනව වෙන්න පුළුවන්. පස්වෙනි කොටස ලොව පුරා විෂ වීමේ සිදුවීම්. දැන් අපි ලෝකෙ සිටියම දෙහාට හැරමු මේ తත්වය ලෝකෙ වටේම තියෙන සෞඛ්‍ය බලධාරීන් දකින්නේ කොහොමද? මේ දත්ත දිහා ඉක්මනට ඇහැක් යවුවොත් අපිට පේනවා මේක පුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක් කියලා. ඇමරිකාවේ උග්‍ර අක්මාකර්මණ්‍ය වීම වලට ප්‍රධානම හේතුව පැරසිටමෝල්. බ්‍රිතාන්‍ය මාත්‍රා ඉක්මවා යාම් වලින් පළවෙනි තැන තියෙනෙත් මේකටමයි. නවසීලන්තයේ අර කියපු සමේ ප්‍රතික්‍රියා ගැන අනතුරු අංගවද්දී සෞදි අරාබිය විශේෂයෙන්ම ළමයින්ට දෙන මාත්‍රාවන් වැරදීම ගැන දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කළා තියෙනවා. මේ දේවල් මෙහෙම වෙද්දී 2025 සැප්තැම්බර් මාසයේදී ලොකු කතාබහක් නිර්මාණය වුණා. ඒ තමයි ගර්භණී සමයේදී පැරසිටමෝල් භාවිතා කිරීම ගැන රජයේ නිවේදනයක් කරහා ඇතිවුණු දැවැන්ත මතභේදය. මේ මතභේදේ පැති දෙකක් තියෙනවා. එක පැත්තකින් දේශපාලනික මට්ටමේ නිවේදනයකින් කියුනේ පැරසිටමෝල් නිසා ඔටිසම් රෝගී තත්ත්වයන් එන්න පුළුවන්. ඒ නිසා ගර්භණී සමයේ මේක පාවිච්චි කරන්න එපා කියලා. හැබැයි අනිත් පැත්තෙන් ලෝකයේ පිළිගත් වෛද්‍ය ආයතන වෙන FDA සහ EMA එක පැහැදිලිවම කියනවා වෛද්‍ය උපදේශ මත දෙනවනම් තවමත් ගර්භණී මව්වරුන්ට තියෙන ආරක්ෂිතම වේදනානාශකය මේක තමයි කියලා. ඒ වගේම උණක් ආවම ඒකට බෙහෙත් නොබී ඉන්න එකෙන් දඩුවට වෙන හානිය ඊට වඩා ගොඩක් භයානකයි කියලත් වෛද්‍යවරු අවධාරණය කරනවා. අපි මේ විග්‍රහයේදී කරුණු වාර්තා කරනවා විතරයි. හැබැයි මේක හොඳ උදාහරණයක් මේ ඖෂධයේ වටා තියෙන සංකීර්ණ තත්ත්වය තේරුම් ගන්න. 6 වෙනි කොටස ආරක්ෂිතව භාවිතා කරන ආකාරය. මේ දේවල් ඇහුවම පොඩි බයක් දැනෙන්න පුළුවන්. හැබැයි කලබල වෙන්න දෙයක් නැහැ. මේ තොරතුරු පාවිච්චි කරලා අපි කොහොමද මේක හරියට ආරක්ෂිතව පාවිච්චි කරන්නේ කියන එකයි දැන් අපි කතා කරන්නේ. මේක හරි අපූර්වට පැහැදිලි වෙනවා සෞදි අරාබිය ආහාර සහ ඖෂධ අධිකාරිය නිකුත් කරපු මේ නිල ආරක්ෂණ නිවේදනයෙන් විශේෂංග පුංචි දරුවන්ට බෙහෙත් දෙද්දී ගෙවල් වල වෙන අතපසුවීම් වළක්වා ගන්න එක තමයි මේකේ ප්‍රධානම අරමුණ. මේකේ තියෙන වටිනාම කතාව තමයි මේක. පුංචි දරුවන්ට දෙන පැරසිටමෝල් ඩ්‍රොප්ස් එහෙමත් නැත්නම් බින්දු විදිහට දෙන ඖෂධය සාමාන්‍ය පැණි බෙහෙත් වලට වඩා ගොඩක් සැරයි. ඒ කියන්නේ සාන්ද්‍රණය වැඩි. ඉතින් මේ දෙක පටලවා ගන්න එක හරිම භයානකයි. ඒ වගේම gedara තියෙන කෑම කන හැඳි වලින් කවදාවත් දරුවන්ගේ බෙහෙත් මනින්න එපා කියන එක ඔවුන් දැඩිව මතක් කරනවා. අවසාන වශයෙන් අපි හැමෝම දැනගෙන ඉන්න ඕන ආරක්ෂිත රණනීති ටිකක් තියෙනවා. වැඩිහිටියෙකුට පැය 24ක් ඇතුළත මිලිග්‍රෑම් 500 පෙති 8කට වඩා, ඒ කියන්නේ ග්‍රෑම් 4කට වඩා ගන්න මේපා. වෙනත් සෙම්ප්‍රතිශ්‍යාවට බොන බෙහෙත් එක්ක මේක බොනවා නම් ඒවයේ පැරසිටමෝල් තියෙනවද කියලා අනිවාර්යයෙන්ම ලේබලේ බලන්න. දරුවන්ට බෙහෙත් දෙද්දී අනිවාර්යයෙන්ම බර අණුව විතරක් මාත්‍රාව හදන්න. මේ බෙහෙත බොන ගමන් මත්පැන් බොන්න එපා. අන්තිමදී තමයි බඩේ ඉහළ කොටසේ වේදනාවක් හරි ඇස් කහ වෙලා වගේ පේනවා හරි නම් පරක්කු නොකර වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඉතින් මේ තොරතුරු ඔක්කොම දැනගත්තට පස්සේ ඊළඟ වතාවේ ඔළුවේ කැක්කුමක් ආවම ටක් ගාලා පෙත්තක් කටේ දාගන්න කලින් එකේ තියෙන උපදෙස් තියා මීට වඩා ටිකක් අවධානයෙන් බලන්න අපිට හිතෙවි නේද? මේ විග්‍රහය තුලින් අද අපි කතා කරපු දේවල් අපේ වගේම අපේ ආදරණීයන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ලොකු උදව්වක් වේවි කියලා අපි විශ්වාස කරනවා.